වර්තමානයේ මේ ගොඩනැගීමෙන් පවතින්නේ බුදුන්ගේ ගුණ කියා ඉන්න කාලයක් නෙවෙයි. දහම්ගේ ගුණ කියා ඉන්න කාලයක් නෙවෙයි. සංඝුන්ගේ ගුණ කියා ඉන්න කාලයක් නෙවෙයි. වර්තමානයේ ගොඩනැගීමෙන් පවතින්නේ බුදුන්ගේ ගුණ තමන්ගේ ජීවිතයට ප්‍රායෝගිකව යොදාගත යුතු කාලයක්. බුදුන් දේශනා කරපු ධර්මය තමන්ගේ ජීවිතයට ප්‍රායෝගිකව යොදාගත යුතු කාලයක්. මහා සංඝරත්නයේ ගුණ තමන්ගේ ජීවිතයට ප්‍රායෝගිකව යොදාගත යුතු කාලයක්. මනුෂ්‍යත්වයේ පෙරදරි කරගෙන මනුස්ස ගුණධර්ම ඉස්මතු කරගෙන සමස්ත මනුෂ්‍යත්වයට ආදරය කරමින් මෛත්‍රී කරමින් කරුණාව දක්වමින් ඒ වගේම ගහට කොළට ඇලට දොලට මලට සතා සිව්පාවන්ට මේ මුළු මහත් විශ්ව ධාතුවම ආරක්ෂා කරමින් ආරක්ෂා කරගන්නට කටයුතු කාරණා කරමින් ආදරය